ඔයාලා අහලා තිබුණට දැකලා තිබුණේ නෑ නේද? මලක කොහොමද පරාගණය වෙන්නේ කියලා? ඉතින් මලක් කියන්නේ ශාකවල ප්‍රජනක අවයවය. මේක ඇතුලේ තමා පරාගණය වෙන්න ඕන කරන ගෑනු පිරිමි කොටස් දෙකම තියෙන්නේ. ඇන්ත එහෙම නැත්තම් පරාගධානිවල තමා කහපාට ඇලෙන සුළු කුඩුවබි පරාග හැදෙන්නේ. මල පිපිලා දවස් 2-3ක් යද්දී මේ පරාගධානී පුපුරලා පරාග මේ විදිහට එළියට එනවා. ඔය අතරතුර මීමැස්සන් වගේ කෘමීන් මල්පැණි බොන්න මල්වලට වහනකොට මේවා ඒ සත්තුන්ගේ ඇඟේ කකුල්වල ඇලෙනවා. ඊට පස්සේ මේ කෘමීන් ඉගිලනකොට එයාලගේ ඇඟේ ඇලිලා තියෙන පරාග ඒ මලේ ස්ටිග්මා කලංකේ උඩට වැටෙනවා. එහෙම නැත්නම් යාලා වෙන මලකට ගියොත් ඒ මලේ කලංකේ උඩට වැටෙනවා. ඒක මේ පේන විදිහට සියුම් නලයක් වගේ දික් වෙලා ස්ටයිල් කීලයේ දිගේ ඩිම්බ කෝෂයේ දෙසට යනවා. ඔය නාලයේ දිගේ තමා පරාගවල තියෙන පිරිමි ජන්මානු ගිහිල්ලා ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බ එක්ක සංසේචනය වෙන්නේ. අන්තිමට ඔය විදිහට සංසේචනය වුණ ඩිම්බ බීජ බවටත් ඩිම්බ කෝෂය ගෙඩියක් බවටත් හැරෙනවා. මල් පෙති රේණු වගේ ඒවා පරවෙලා වැටෙනවා. ඉතින් මේ පරාගණය කියන්නේ ශාක බෝවීමට වගේම ආහාර නිෂ්පාදනයට සහ මිහිපිට ජීවයේ පැවැත්මට වැදගත් දෙයක්. Wow Plant YouTube channel එක තවම subscribe කරලා නැත්නම් අදම කරන්න.